සුබදවසක් කියලානේ SLDex අපි රුච් channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. channel අද අරගෙන ආවේ short video සම්බන්ධයෙන් ඔයාලා හැමෝටම දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් සුරංග මේ දවස්වල ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි අපි short video කරනවා. අපිට කලින් හොඳට views ආවා. දැන් views යන්නේ නැහැ. සමහර අය කියන දෙයක් තමයි අපි කොච්චර videos දැම්මත් කොච්චර හොඳ videos දැම්මත් අනික් කට්ටියගේ තරම් අපිට views යන්නේ නැහැ. සමහර අය කියන දෙයක් තමයි අපි videos දානවා. අපිට views 500ක් 1000ක් 1500ක් 2000ක් යනකම් යනවා. එතනින් යාට views යන්නේ නැහැ. තව සමහරක් කියන දේ තමයි මම කොච්චර ෂෝට් වීඩියෝ දැම්මත් මගේ ෂෝට් ෆීඩ් එකට යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩක් කට්ටිය එක එක රීසන්ස් කියනවා. එකී නොකී මේකී ගොඩක් රීසන්ස් කියනවා. ඉතින් මම මෙතන කිහිපයක් කිව්වේ තවත් ගොඩක් රීසන්ස් කියනවා. සුරංග ෂෝට් වීඩියෝ ගත්තට පස්සේ ගොඩක් ඔයාලා ෂෝට් වීඩියෝස් දානවා. ෂෝට් වීඩියෝ channel මම හිතනවා 4-5ක්ම කරනවා. ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එක එක්ක කොහොමද මේ ගැටලුව निराකරණය කරගන්නේ? විසඳගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද? අපි පළවෙනි එක ගමු හේෂන්. එක ගමු. එකක් තමයි යම් කිසි කෙනෙක් YouTube channel එක පටන් ගන්න shorts video දානවා. එයාට හැම පාරම views 1000 1500 ඉතින් එහාට යන්නේ නැහැ. views 1000 1500 ගියා ඉතින් පස්සේ යන්නේ නැහැ. 1 2 කොහොම ගිහලා පස්සේ එහෙම නතර වෙනවා. එයාගේ හැම වීඩියෝ මාලාවක් ගත්තත් එයාගේ හැම වීඩියෝ වලට වගේ views 1000 1500 ඔතනින් එහාට මං යන්නේ නැහැ. ඉතින් අපි එහෙම වෙන්නේ ඇයිද කියලා ප්‍රශ්න සාකච්ඡා කරමු. ගැටලුව මොකද්ද? निराකරණය කරගන්නේ කොහොමද සහ මොකද්ද උනේ කියලා එහෙම ස්ටෙප් කතා කරමු. දැන් බලමු ගැටලුව මොකද්ද කියලා. මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ shorts video එකක් YouTube shorts feed එකට දැම්මහම YouTube shorts feed එකෙන් තමයි ඔයාලගේ YouTube shorts videos වල views එන්නේ. ඔයාගේ short video එකක් අරගෙන shorts feed එකේ ටික වෙලාවක් ඊට පස්සේ shorts feed එකෙන් අයින් කරනවා. අනේ shorts feed එකේ තියෙන ටික වෙලාවෙන් තමයි ඔයාට අර 1000 1500 අන්න එහෙම views ප්‍රමාණයක් එන්නේ. shorts feed එකේ තියෙන වෙලාව අනුව. ඒක shorts feed එකෙන් අයින් කරාම තමයි එතනින් පස්සේ අර ඔයාගේ views එන්නේ නැත්තේ. එතකොට හැම වීඩියෝ එකකට views 1000ක් 1500 කොහොම එන්නේ? ඔයාගේ කාල වේලාවක් shorts feed එකේ තිබ්බ නිසා හේෂා. එතකොට short feed එකේ නවත්ත ගන්න කොහොමද කියලා සාකච්ඡා කරමින් තවත්. එතකොට මේකේ සිස්ටම් එක කියන්නේ. සිස්ටම් එක මෙහෙමයි. ඔයාගේ short feed එකෙන් අයින් කරන්න සූදානම් වෙන යම් කිසි පානක් short feed එකේ ඇතුලේ තියෙන වෙලාවක් තියෙනවනේ. ඒ short feed එකෙන් අයින් කරන්නේ. එහෙම තමයි short feed එකෙන් අයින් කරන්නේ හේෂා. හැම වෙලාවෙම YouTube short feed YouTube එකේ try කරන්නේ අලුත් වීඩියෝ එකක් short feed එකේ තියන්න. තියලා අයින් කරනවා. මේ වගේ හැම වෙලාවෙම short feed එකේ නිතරම අලුත් තියන්නේ අලුත් වීඩියෝ. තේරුණාද? ඒකනේ අලුත් YouTubers පටන් ගත්තම short video පටන් ගත්තම ඉක්මනට ගේමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ short feed එක හදන්නේ දන්නවනේ වෙන platform දෙකක් තියෙනවා. ඒ platform දෙකට පොඩ්ඩක් මම වචනේ කියන හිතන්න එපා හරි. ඒ දෙකට පොඩි පහරක් වදින විදිහට අර අලුතෙන් එන audience අර අඳවලා තියාගන්න උත්සාහ කිරීමක් විදිහට තමයි එතනදී වෙන්නේ මේක. එතකොට short feed එකට අලුතෙන් වීඩියෝ එකක් දැම්මම එයා short feed එක ටික කරලා තියලා අයින් කරනවා. එතකොට අලුත් කෙනෙක් chance එකක් දෙනවා. නිතරම මේක අපේ short videos වලින් අලුත් වීඩියෝ හම්බෙනවා. ඔයාලා දැනනද හේෂන් නිතරම අලුත් වීඩියෝ හම්බෙනවා. ඔව් short feed එකේ videos කීප වෙලාවතාවක් තමයි යන්නේ. ඊට පස්සේ එකපාරට තව අලුත් වීඩියෝ එකකට අලුත් වීඩියෝ. එතකොට සාමාන්‍ය අලුත්ෙන් කෙනෙක් එතනදී වෙන්නේ හැම වෙලාවෙම අලුත් කෙනෙක්ට තමයි chance එක එන්නේ. තේරුණාද? එතකොට හේෂන් මේ short feed එකේ වැඩි වෙලා තියාගන්න කොහොමද කියන එකයි දැන් තියෙන ප්‍රශ්නේ. short feed එකේ වැඩි වෙලා තියාගන්න ඕන සිස්ටම් එක මේකයි. ඒ short video එකට වැටෙන comment ප්‍රමාණය අනුව, like ප්‍රමාණය අනුව, engagement එක මත. ඒ කියන්නේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන ප්‍රමාණය අනුව වගේ දේවල් මත සාධකම තමයි අර short video එක කොයිතරම් වෙලාවක් short feed එකේ තියනවද? short feed එකේ වැඩිපුර views ප්‍රමාණය කියන්නේ reach එක වැඩිපුර තියනවද කියන අදහස පවතින ඕන ඒ ගාන මත. තප්පර ගාන අඩු වෙනකොටත් පොඩි chance එකක් තියෙනවා. එතකොට ගොඩක් අය හැමතිස්සෙම තියා ගන්න ඕනේ ඒකට වැටෙන comment ප්‍රමාණය, like ප්‍රමාණය, engagement එක මත තමයි ඒක short feed එකේ වැඩි වෙලාවක් තියනවද කියලා තීරණය වෙන්නේ සහ වැඩිපුර views ප්‍රමාණයක් ඉක්මනට ගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ අන්න ඒක මත. එතකොට හේෂන් දෙවෙනි එක. දෙවෙනි එක තමයි සමහරක් අය කියන මගේ කලින් short videos ඒ කියන්නේ ඉස්සර short videos හොඳට views ආවා දැන් දානකොට views එන්නේ නැහැ. ඒකට හේතුව තමයි හේෂන් මම කියවනේ යම්කිසි කාල වේලාවක් කියලා short video එකේ short feed එකේ තියන්නේ. එතකොට මෙයාගේ short video එකේ විනාඩි 10ක් තියලා ඒ විනාඩි 10 ඇතුළත ප්‍රතිචාරය අඩු වුණා. ඊළඟ වීඩියෝ එක දැම්මම විනාඩි 10ක් තියන්නේ නැහැ. engagement එක නැත්තම්. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ විනාඩි 10ක්. ඒ වගේ දාන වීඩියෝ එකේ ප්‍රතිචාර අඩු වෙන අලුතෙන් දාන වීඩියෝස් වලත් අර short feed එකේ තියෙන ටයිම් එක ටික අඩු වෙනවා. අන්න එහෙම වුණාම තමයි අර මුල් කාලේ views ආයලා ටික අඩු වෙලා යන්නේ. එකපාර views අනව නතරනවා වගේ තේරෙන්නේ එන්නේ එහෙම වුණාම තමයි. ඒසන් පැහැදිලි දෙයක් තමයි. එතකොට එහෙම වෙච්ච කෙනෙක්ට පුළුවන් අපි හරහා ad campaign එකක් ගහලා ඔයාලගේ දැන් ඔයාලා short video එක short video එකක් නැත්නම් අපි අර ad campaign එකක් ගහලා ඒක සාර්ථක කරගන්න පුළුවන්. ඒක ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. අපි ad campaign එකක් ගහගත්තාම ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. එතකොට හේෂන් තවත් පාර්ශවයක් කියන එකක් තමයි අපේ සමහරක් මේ දාන වීඩියෝ එක ඒක short feed එකෙන් එනවා. තව එකක් දාන්න ඒක short feed යන්නේ නැහැ. තව එකක් දාන්න ඒක short feed යනවා. ඊට පස්සේ short feed යන්නේ නැහැ. අමාරුට යනවා. short feed එකේ views එන්නේ නැහැ. short feed වැටෙන්නේ නැහැ. ඒක සමහරක් ඒවට සමහරක් short feed වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ. ඇත්තට මේ වීඩියෝ එක short feed එක වැටෙන්නේ නැති වුණාම.
ඒක හදාගන්න පුළුවන් අපි අර channel check-in customization කරලා ඔයගොල්ලන්ට අපි අර හදාගන්න පුළුවන් ඒ short video වෙන්නේ ප්‍රශ්නෙට මොකද්ද වෙන්නේ හැමදේම ඔයාලට ගයිඩ්ලයින් එකක් කරලා ඉගෙන ගන්න පුළුවන්. දැන් මම ඔයාලට ඉස්සර free YouTube course එකකුත් ලැබෙනවා. free YouTube course එකක් කරනවා. මම අර කිව්වා වගේ ඔයාලට හැමදේම superiorම අපේ course එකේදී free කරන course එකේදී ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ නිසා ඔන්නෝක තමයි ගොඩක් අය දෙන ප්‍රශ්න මම හිතන්නේ පැහැදිලි ඇති. හරියට මම හිතනවා අද කියන වීඩියෝ වල හැමෝටම වැදගත් ඉතින් අද වීඩියෝෙන් කතා කරේ ෂෝට් වීඩියෝ සම්බන්ධයෙන්. ඉතින් අපිව contact කරගන්න contact details වීඩියෝ වල description එකේ එහෙම නැත්නම් channel එකේ about section එකේ තියෙනවා. ඔයාලට මොනවා හරි channel එකේ ගැටලුවක් තියෙනවා නම් අපි හරහා ඔයාලට හදා ගන්න පුළුවන්. right. ඉතින් ඔයාලා දිගටම සතුටින් පරිස්සමින් ඉන්න අපි දාන වීඩියෝස් බලන්න. ඉතින් අපි subscribe කරන්න bell icon ඔයාලා අපි දිගට අපි තවත් වීඩියෝ හම්බ වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.